ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් මම අද ආවේ ගලක පළුදු දෝෂ උදානම කලින් ලිපියක් දැම්ම පළුදු දෝෂ ගැන. ඉතින් අපි ඇත්තටම ගලක් කොහොමද පළුදු දෝෂ බලන්නේ කියලා ඔයන්ට ප්‍රායෝගිකව කියලා දෙන්න. ඉතින් මම ඒකට අද පාවිච්චි කරන්නේ මේ වගේ ටිකක් ලොකු ක්ලියර් ක්වාර්ට්ස් වර්ගයේ පළිගු ගලක්. ඉතින් මේ වගේ ගලක් ගන්න හේතුව තමයි පොඩි ගලක් අරගෙන ඇත්තටම ගියාදීම තේරුම් නැහැ. මොකද මේ වගේ වීඩියෝ එකකට අපිට ඒකේ පළු දෝෂ පැහැදිලිව බලා ගන්න වෙන්නේ නැති හින්දා ඉතින් මම අද මේකෙන් කොහොමද ඔයගලන්ට ගලක තියෙන පළු දෝෂ ගැන කියලා දෙන්නම්. ඉතින් මේ ගල ගත්තාම මේක ටිකක් ක්ලීන් ක්වාර්ට්ස් ගලක්. මේකේ මැද්දේ පළුදු ටිකක් තියෙනවත් ආරාසන් වගේ. ඉතින් අපි ඒව ගැන බලමු ඉස්සරහට. හැබැයි මේක මතු පිට ගත්තාම හොඳට වොෂ් වෙලා තියෙන ගලක්. මේක කැරට් 300 ගණක් බර ක්වාර්ට්ස් ගලක්. ඉතින් අපි බලමු කොහොමද ඒක ගල පරීක්ෂා කරන්න කියලා. ඉතින් ඒකට අපිට ඕන වෙන්නේ මේ වගේ ටෝච් එකක්. ඉතින් මේක සාමාන්‍ය කලර් තුනක් තියෙන ටෝච් එකක්. ඉතින් මේකේ අල්ට්‍රා වයිඩ් එක තියෙනවා, yellow කලර් එක තියෙනවා, white කලර් එක තියෙනවා. ඉතින් මේ බටන් තුنين මේක charge කරන්න පුළුවන්. ඒ වගේම මේකේ nozzle වර්ග දෙකක් තියෙනවා. මේක ටිකක් ලොකු nozzle එක. මේක පොඩි ගල් බලන්න ගන්න පොඩි nozzle එක. ඉතින් අපි බලමු මේ ගලට ටෝච් එක ගහලා මොනවද මේ ගලේ පේන්නේ කියලා. ඉතින් මේකේ උඩ ගලේ මීදුම වගේ ඒ ගලේ පුෂ්ඨයේ තියෙනවා පොඩි පොඩි මීදුමක් වගේ. ඉතින් ඒකින්ද ගොඩාක් ක්ලීන් ඇතුළ පේන්නේ නැහැ. අපි මේ ක්ලීන් කරගන්න විදිහත් බලමු ඇතුළ හොඳට බලන්න පුළුවන්. ඉතින් අපි ඉස්සලාම ටෝච් එක ගහලා බලමු. white කලර් එක ගහලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා white කලර් එක අපි ටෝච් එකෙන් ගැව්වාම ගල අභ්‍යන්තරයේ තියෙන පොඩි පොඩි දේවල් හොඳට පේන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ ගල ගත්තාම මේකේ මතු පිට තියෙනවා පොඩි මේ ස්වභාවික ගල් වල තියෙන දේවල්. ඉතින් මේක අභ්‍යන්තරය වුවාම අපිට පේනවා නිකන් පාරවල් දෙකක් වගේ ගල දෙකට මැද්දෙන් වෙන් වෙන්න තියෙනවා වගේ. ඉතින් වටේටම තියෙනවා මේ බලන්න. ඒ කියන්නේ මේක ගල ලොකුවට තිබ්බට මේකේ ඇත්තටම හොඳ ක්ලීන් කරක් ගන්න නම් මේ පාරවල් දිගේ ගල ඉරලා අපිට ගන්න වෙනවා. මේවා තමයි ගලක ස්වභාවික පාරවල්. ඉතින් මේක තියෙන ක්‍රිස්ටල් ෂේප් එක නෙමෙයි, මේක පොඩ්ඩක් ගෙවිච්ච ගලක්. මේ බලන්න මේ පැත්තෙන් බැලුවොත් අපිට ගලේ තරාසන් ඒ වගේම ගල අභ්‍යන්තරයේ තියෙන පොඩි පැලුම් පාරවල් දෙකක් හොඳට ගල වටේටම යනවා. ඒක මේ පැත්තෙන් පටන් ගත්තොත් අපි ගල කරකවල බලමු. මෙතනින් මෙහෙම මේ පැත්තට ගල වටේටම හරියටම ගල හරහා මේ පාරවල් ටික යනවා. ඉතින් අපිට ක්ලීන් කරක් නම් මේ සම්පූර්ණ මේ ගලේ බරම ක්ලීන් එකට ගන්න බෑ. අපිට මේ පාරවල් දිගේ ගල ඉරලා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගලක් ගන්න ගියත් මේ වගේ පාරවල් තියෙනවා නම් ඔයගොල්ලෝ හිතන්න ඕනේ ගලේ කියන බර නෙමෙයි අපිට මේ ගල දෙකට බෙදන්න වුණොත් දෙකට බෙදුනාම ඒකේ ගාණ අඩු වෙන හින්දා අපි මිල ගහන්න ඕනේ මේ වගේ හැලුම් තියෙද කියලා බලලා ගලේ ක්ලීන් කෑලි කොයි පැත්තටද එන්නේ කියලා හිතලා ගණනය කරලා ගන්න ඕනේ හිතෙන්. ඉතින් ඒක තමයි පළවෙනි කොටස. අපි බලමු මේකේ දැන් අබ්බෑකෙන් කහ පාට ගහලා. ඉතින් කහ පාට ගැව්වම වැඩි වෙනසක් නැහැ. ඒකෙත් අර මීදුම ගතිය කපාගෙන යන ගතියක් තියෙනවා. ඉතින් ඒකෙත් අර වගේම පේනවා. මේ පයිලොම් ඊට පස්සේ පොඩි පොඩි බබල්ස් එහෙම තාම පේන්නේ නැහැ මේක ඇතුළේ. මොකද මේක අර මීදුම වගේ උඩ බොඳ වෙලා තියෙන හින්දා ගල. අපි ඒක බොඳ ගතිය අයින් කරගන්න පොඩි වැඩක් කරනවා. ඒක තමයි ඔයිල් පාවිච්චි කරනවා. ඉතින් ඔයිල් පාවිච්චි කරාම මේ මතු පිට තියෙන පොඩි කුහර වැහිලා අපිට ගල ඇතුලේ අභ්‍යන්තරේ බලා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. අපි ඒක කරලා බලමු. මෙන්න අල්ට්‍රා වයිඩ් එක. ඒකට පොඩි ඩිටෙක්ට් එකක් නැහැ. මොකද මේක ක්‍රෝමියම් වැඩ කරන්නේ නැහැ. බලන්න අපි ගලේ මතු පිට තියෙන බොඳ ගතිය නැති කරලා ගල අභ්‍යන්තරේ බලන්න පුළුවන් විදිහට මේ ගල හදාගත්තේ. කියන්නේ මේකේ ඔයිල් තැවරුවා. ඉතින් ඔයිල් ආලේප කරාම අපිට ගල අභ්‍යන්තරේ මතු පිට බොඳ ගතිය නැති වෙලා අභ්‍යන්තරේ තියෙන පළුදුත් එක්ක හොඳට බලා ගන්න පුළුවන්. දැන් මම හිතනවා ඉතින් ඔයගලන්ට ඉස්සලටත් වඩා හොඳ පැහැදිලිව ගල අභ්‍යන්තරේ පේනවා ඇති කියලා. ඉතින් මේකේ අර ඉස්සලා පෙන්වුව ක්‍රැක්ස් තියෙනවා. අර මැද්දෙන් පැලුම තියෙනවා වටේටම යන එක. ඔයගොල්ලන්ට පේනවාද මේක ඇතුලේ තියෙනවා නිකම්
බබල්ස් වගේ බොඳ ගතියක් තියෙනවා. ඉතින් මේවා තමයි ගලක තියෙන ස්වභාවික ඉන්ක්ලූෂන්ස්. ඉතින් දැන් තමයි අර පැලුම් හොඳටම පේන්නේ. ගල ලොකුවට තිබ්බට වැඩක් නැහැ. ගල අපිට ගන්න පුළුවන් ඉතාලම පොඩි ප්‍රමාණයක්. ඉතින් අපි ටෝච් එක එතන තියාගෙන මේ විදිහට ගල වටේටම කරකවලා පැලුම් කොයි පැත්තේ තියෙන්නේ කියලා බලන්න ඕන. ලොකු ගලක් ඉන්න ඔයගලන්ට පැහැදිලිව මේක අභ්‍යන්තර පැලුම් මේක ෆින්ගර් ප්‍රින්ට් වගේ තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ටෝච් එක උඩින් ගහලා බලමු. මේක ඉතින් වීඩියෝ එකට පේනට වඩා මාර විදියට ලස්සනයි. මාර ගතියක් තියෙන මේ වගේ ගලක ඇතුළ බලනවා කියන එක වෙනම ෆීලිං එකක් වෙනම ආතල්ලයක් ඒක. අය ඉතින් කියලා නිම කරන්න බෑ. තවත් ලං කරලා වීඩියෝ එකක් ගත්ත බලන්න. මේ තමයි ඉස්සෙල්ලා කිව්ව පැලුම් තරාසං